ඩුබායි සහනාධාර මිසින් අශයෙන් එකතු කරපු අපිට හානි කරපු දිත්වා සුනිකුණාඩුවට ඩුබායි වල ඉන්න අපේ රටවිරුව තමන්ට කන්න දුන්නක පවා එකතු කරලා දුන්නු ආධාර මිසින් කන්ටේනර් 4ක බඩු එක කන්ටේනරයක් වෙලා. මේ ඔබලට පේන්නේ අපේ දිත්වා සිලිකුණාටෙන් වෙච්ච හානිය. මේවා දැකලා රටේ ඉන්න අපේ පුළුවන් ලංකාවේ ඉන්න හැමෝම උදව් කරද්දී යශයෙන් මැදිහත් වෙලා ඩුබායි වල එකතු කරන බඩු ලංකාවට එවනවා කියලා කිව්වා. මේ එවපු බඩු ගැන සවිස්තර ඔබට සාක්ෂි සහිතව ලයිව් එක යශයෙන් කියනවා ටෝන් 67ක බඩු එකතු කරා කියලා. එතකොට ඒ කියන්නේ කන්ටේනර් 4ක බඩු එකතු කරා කියලා ලයිව් එකේ කියනවා. හැබැයි දැන් ඒ බඩු දැන් මාසෙකට කෙට්ටු වෙන්න ඇවිල්ලානේ. හැබැයි ඒ බඩු ආවද කොහෙද කින්දමන්ද බෙදුවද කිසිම කතාවක් නැහැ. ඒ කන්ටේනර් 4 විස්තර තියෙනවා. ඒ කන්ටේනර් 4 විස්තර පළවෙනි කන්ටේනර් කොළඹට ඇවිල්ලා බඩු පාලා MT වෙලිසරට ගිහිල්ලා. ඊට පස්සේ දෙවැනි එකේ ඉන්නේ දෙසැම්බර් 13 වෙනිදා හවස 2:43ට. ඒ කියන්නේ හැබැයි ඒකට දාම් හවස ඩෙලිවරි වෙලා MT අහපව් දෙසැම්බර් 30 රිටර්න් කරලා තියෙනවා. ඊළඟට එන්නේ BSG බෙමිනි 550 ඒ කියන නැවේ. ඒක එන්නේ කොළඹට දෙසැම්බර් 21 පාන්දර දෙසැම්බර් 21 පාන්දර. ඒක දෙසැම්බර් 23 out of delay එක ලංකාවෙන් ගිහිල්ලා. එතකොට අනිත් එක එන්නේ දෙසැම්බර් 23 2:36ට ඇවිල්ලා යනවා. එතකොට දැන් ඒ ආපු බඩුකෝ ඒ ආපු බඩුවට මොකද වුනේ? මේ මිනිස්සු දැන් ප්‍රශ්න කරනකම් අශයෙන් ගැන සද්දයක්වත් තිබ්බේ නැහැ. එතකොට මේ වගේ තියෙනවා අශයෙන් කියනවා මේ රත්කුරුස සංවිධානයට බාර දුන්නා කියලා. හැබැයි රත්කුරුස සංවිධානයෙන් ඔෆිෂියලිම කියනවා මං ඔයාලා මේක දමුල්ලා තියෙන්නේ. ඔෆිෂියලි කියනවා රත්කුරුස සංවිධානයට බාර දුන්නේ නැහැ. රත්කුරුස සංවිධානය මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා රත්කුරුස සංවිධානය කියනවා. ඒවත් මම මේකට ඇටච් කරලා තියෙනවා ඔයාලට බලන්න. එතකොට මේ බඩුවට මොකද උනේ? මොකද අශයෙන් දැන් කියනවා එක මොක කන්ටේනර් එක රුවා වෙතර කන්ටේනර් 4ක බඩු පැටවුවා නම් එක කන්ටේනර් මොකද මගදී මොන හරි වුණාද? එතකොට අපි ඒක රිසර්ච් එකක් කරන්න ඕනේ. හැබැයි දැන් කන්ටේනර් එකකින් දාපු කාගෝ එකකින් කියනවා එයාලා බඩු ආව බඩු දුන්නා. එයාලා දැන් ඒ ගැන එච්චරම එතකොට එහෙම එවපුවාට සාධාරණයක් තියෙන්න ඕනේ. කොහොමේ බඩු එතමොකද ඔක අශයෙන් ඔෆිෂියලි දාලා තිබුණා මෙහෙම සාර්ථක එක්සත් එමිරාජයේ සිට ලංකාවට බඩු ටික ආවා. එක්ස්ප්‍රෙස් කරා ගෙව්වා කන්ටේනර් 4ක් නැවගත කරා. ඊට පස්සේ ඒගොල්ලන් ඒවා නිෂ්කාශනය කරා බෙදලා දුන්නා. රතුකුරු සංවිධානය හරහා බෙදා දුන්නා කියලා. හැබැයි රතුකුරු සංවිධානයෙන් ඒක නෑ කියනවා. එතකොට මේ බඩුවට මොකද උනේ දැනගන්න අපිට අයිතියක් තියෙනවා. එතකොට අපි කොහොමද මේක හොයන්නේ? හැබැයි අශයෙන් කියනවා කන්ටේනර් 4ක බඩු එකතු කරාලු දැන් මෙයා කියනවා ලයිට් ඇවිල්ලා. හැබැයි ඒක එක කන්ටේනර් එකකට ගන්න පුළුවන්. කන්ටේනර් 4කට එකතු කරලා ලංකාවට දැම්මට පස්සේ ඒ එක කන්ටේනරයක් වෙන්න පුළුවන්ලු. පස්සේ ඒක ඇතුලේ බඩු ඔක්කොම එකතු කරද්දි. එහෙම එවනවාද? එතකොට අපි ලංකාවේ ඉන්න මොඩ මොනසෙද අපිට තීරුම් ගන්න බැයිද? එතකොට අපි මේකට මොකක්ද කරන්නේ? ඇයි මේ මසරන මනුස්සයන්ගේ බඩු හූරා කෑවේ? තව ඔය ඉන්වොයිස් දාලා තියෙනවා ඉතින් කාගෝ එකේ. ඒ ඉන්වොයිස් එකේ තියෙන වැරදි වලට මම ඔයාලට පෙන්නලා තියෙනවා. ඒ වගේ ඩේට් වෙනස්, දවස් වෙනස්, ඒ වගේ තියෙන අර බරවල් ගැන වෙනස්. ඇයි මේ කාවද මේ පොනාට හන්දන්නේ? එතකොට අශයෙන් මේ කාගෝ වල පෙට්ටි 4ක දාලා ගෙනාවේ අශයෙන්ගේ පටුද? සහනාධාර ටික එහි දාලා කාගෙත් එක එකතුර සහනාධාර ගේන මොහවෙන අශයෙන්ගේ වෙන මොන හරි බඩු වගේක් මේ ලංකාවට ගෙනාවද? ඒකෙන අපිට තියෙන ප්‍රශ්නය අපි බලමු ඒවට අශයෙන් කියන උත්තරේ මොකක්ද කියලා.